සාදුකාරයක් දෙන්න හැම දිනම විහාරස්ථානයේ වැඩ වාසය කරන අතිගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ දැන් බැහැරට වැඩම කරලා ඉන්නේ. විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරුවනින් අවසරයි. වැඩමවා ධර්මාසනයේ වැඩ සිටින මාතර අනගාരിക ධර්මපාල නගරයේ සිද්ධාර්ථෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය හතමුණේයි අපේ නන්දාලෝක හාමුදුරන් වහන්සේ වැඩමවා වැඩ සිටින්නේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා. උන්වහන්සේ දායකත්වයේ කැමැත්ත පරිදි මේ තුන්වෙනි වතාවට ධර්මානුශාසනාවන් වලට වඩින්නේ. පළවෙනි සැරේ කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරා. ඊළඟට ගිය සැරේ නිකන් සාමාන්‍ය ධර්ම දේශනාවක් සිදු කරේ. උන්වහන්සේ අසනීප තත්ත්වයේ ටිකක් පසු වෙන්නේ. කාව්‍යමය ධර්ම දේශනාවක් පැවැත්වීමට තරම් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය චුට්ටක් මදි නිසාවෙන් කවි දෙක තුනක සමහර වෙලාවට කියාවි. බණත් උන්වහන්සේගේ හරි අර්ථාන්විත ධර්ම දේශනාවක් ගිය අවුරුද්දේ සිද්ධ කරා. ඉතින් උන්වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දැන් අද ධර්ම දේශනාව 17 වෙනි ධර්ම දේශනාව තමයි කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරන්න ඕන කියලා අදහසින් මට අදහසක් දුන්නේ. අර විවිධත්වයක් තියෙන නිසාවෙන් තමයි මම කාව්‍යමය ධර්ම දේශනාවක් අද දවසට දාගත්තේ. උන්වහන්සේගේ අසනීප තත්වයට ඉතින් අපි නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන ගමන් ධර්ම දේශනාවක් සිදු කරන ලෙස අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. මාත් අනගාരിക ධර්මපාල නගරයේ සිද්ධාර්ථෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය හතමුණේයි නන්දාලෝක අපේ හාමුදුරන් වහන්සේ පිළිගන්න ඔය ඇත්ත සාදුකාරයක් දීලා පිළිගන්න. අද ආගරවල ප්‍රදේශවාසීන් තමයි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. මල්වට්ටිය පළමුව හාමුදුරන්ට අතගස්වල විහාර මන්දිරයට පූජා කරන්න ලෙස ආරාධනා කරනවා. ඊළඟට අපේ පළඟසිංහ සර් තමයි ගොඩක් සම්බන්ධතාවයේ තියෙන සිද්ධාර්ථෝදය මහ පිරිවෙනත් සමග අපේ පිරිවෙන අධ්‍යක්ෂක සෝරත අපේ හාමුදුරන් වහන්සේ නිසාවෙන් තමයි පළඟසිංහ සර්ුත් උන්වහන්සේ අඳුරගෙන තියෙන්නේ. පළඟසිංහ සර් සමග මම ඇහුවා කවුද ධර්මදේශනාවට වඩින්නේ කියලා. හතමුණේ නන්දාලෝක හාමුදුරන් වහන්සේට අපේ සර්ගේ විශේෂ කැමැත්තක් තිබුණා. ඒ නිසාවෙන් නන්දාලෝක හාමුදුරුවන්ට අපි ආරාධනා කරන්නට යෙදුණා. මම බොහොම ගෞරවයෙන් අපේ නන්සෝම් පළඟසිංහම සර්ට ආරාධනා කරනවා දහත් වට්ටිය පූජා කළ හාමුදුරුවන්ට ධර්ම දේශනාවට ආරාධනා කරන ලෙස. හැමදිනම සාදුනාද පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බීජං තපෝ වුට්ටි පඤ්ඤාමේ යුග නංගලං හිරිසා මනෝයොත්තං සතිමේ පාල පාචනං කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ
පමෝචනං මෙම සේපාලිකාරාම විහාරස්ථානයේ එවැගේම ඇතුළු විහාර ගණයේ අධිපතිත්වය උසලන අපේ සාරානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ එවැගේම මෙම විහාරස්ථානයේ සියලු කටයුතු සොයා බලමින් ගමේ අය වෙනුවෙන් නිරන්තරයෙන් මහා නුගරුකක් වගේ සෙවන ලබා දෙන සිසිලස ලබා දෙන ධර්මයේ ආලෝකය ලබා දෙන්නට උත්සුක වෙන නම කියන්නට අවසරයි අපේ සුමන පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේ මට මේ ආරාධනාව සිද්ධ කරපු අපේ පළඟසිංහ මහත්මයා ඇතුළු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි මම මුලින්ම කැමති මේ තංගෙන් සමාව අයදින්න කැමති. මොකද මම මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ස්වාමීන් වහන්සේ නමක් විදියට සමාව අයදින්න මම කැමති. හේතුව මොකක්ද කියලා දන්නව ඇතිනේ නේද? මේ කවිබණක් අහන්න තමයි සූදානම් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් පහුගිය ටිකේ කටන පින්කම් පටන් ගත්ත කාලේ ඉඳන් පිරිත් දේශනාවන් ඒවට මේවට ගිහිල්ලා හරි අමාරුවෙන් තමයි දැන් මේ හඬ අවදි කිරීම සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා සුමන හාමුදුරුවන්ගෙන් මං ඉල්ලීමක් කළා අනේ හාමුදුරුවනේ මම බණක් කියන්නම් කවි කිහිපයකුත් ඉතින් කියන්නම් කියලා මම ඉල්ලීමක් කළා. ඉතින් ඒ ඉල්ලීම පිළිගැනීම සම්බන්ධව සුමන හාමුදුරන් වහන්සේට මගේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන ගමන් කවි බණ අහන්න ආවිල්ලා නිකං බණක් නිකං බණක් නෙමෙයි වටින බණක් තමයි කියන්නේ. බණක් අහන්න ලැබීම සම්බන්ධව සිදුවීම සම්බන්ධව සමාව භජනය කරන්නයි කියලා මම මුලින්ම මතක් කරන්න කැමතියි. මේ දැන් බණක් අහන්නනේ යන්නේ ආවේ කවි බණක් අහන්න. දැන් බණක් තමයි අහන්න වෙලා තියෙන්නේ. දැන් අපි බණ අහන වෙලාවේ අපේ හිත මෙතන තියාගන්න ඕන. දැන් අද ඉන්නවා මේ පන්සලේ දහම් පාසලේ දරුවෝ ඉන්නවා නේද? මේ ගොඩක් ඉස්කෝලවල එහෙම මම බණවල් වලට යනවා පෙර පොය වැඩසටහන් වලට. ඒ ළමයි එක පහ පන්තිවල ළමයි හෝ වේවා ඉන් ඉහළ පන්තිවල ළමයි හෝ වේවා එක වචනයක් කතා කරන්නේ මම බණ ඉවර වෙනකම්. ඕනනම් මේ මාතර තියෙන ප්‍රසිද්ධ විද්‍යාලවල විදුහල්පතිවරුන්ගෙන් අහන්න පුළුවන් නන්දාලෝක හාමුදුරු කොහොමදයි බණ කියන්නේ කියලා. අපේ මනස පිළිබඳව මම මුලින්ම කියන්න ඕන මේ මගේ මාතෘකාව කියන්න කලින්. පුතේ ඕගොල්ලෝ අහලා තියෙනවද මේක පුතාලට විතරක් නෙමෙයි අපේ ආච්චිලා සීයලාට ඉඳන් මේක වැදගත් වෙනවා හොඳේ. අහලා තියෙනවද පුතේ මුරුංග ගහ කපපු ගොවියයි කතාව? අහලා නැද්ද? එහෙනම් මතක තියාගන්න. එක මිනිස්සෙක් හිටියා මෙයා හරි දුප්පත්. හැබැයි මෙයාගේ ගේ ඉස්සරහ තිබුණ මුරුංග ගහ. පළඟසිංහ මහත්තයා නම් දන්නවා මං හිතන්නේ කතාව. ඒ හින්දා hina යනවා. මෙයා දවසක් බඩගින්නේ ක්ලාන්ත වීගෙන වගේ එනකොට තිබිච්ච සීනි ඩිංගිත්තව දාලා තේ ඩිංගිත්තවක් කරගෙන ආවා හාමිනේ. දැන් ඉතින් මේ තේ ඩිංගිත්තත් බීලා මෙහෙම බිත්තියට හේතු වෙලා ඔලුවත් ගහගෙන මුරුංග ගහ දිහා බලාගත්තා. මුරුංග ගහේ මල් පිපිලා. දැන් ඔන්න මනසට මොකද්ද උනේ?
පුතේ මෙයා දැන් අර මල් දිහා බලාගෙන මෙන්න මෙහෙම හිතනවා. කොහොමද හිතන්නේ? මේ මල් පිපුණහම මේ මල් වලින් කරල් හැදෙනවා. ඒ කරල් ටික පැහුණහම මම අරගෙන යනවා පොළට. අරගෙන ගිහිල්ලා පොළේදී විකුණනවා. විකුණලා ඉවර වෙලා ඒ මුදල් මම අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා තවත් මුරුංගා විකුණනවා. අන්තිමේදී ඔක්කොම මුරුංගා ටික විකුණලා එකතු වෙන සල්ලි වලින් මං කරත්තයක් ගේනවා. ගේන කරත්තේ මම දැන් පාරේ තියන්න බෑ. ඒක ඇතුළට ගන්න ඕන. කොහෙද මේ මුරුංග ගහක් තියෙනවනේ මෙතන ගේට්ටුව ඉස්සරහා. කපලා දාන්න ඕන කියලා ගිහිල්ලා පොර වරන් ඇවිල්ලා කපලා දැම්මා. අන්න දවල් හීන පස්සේ වේගෙන් මනසට යන්න ඉඩ හැරියාම ඕක තමයි වෙන්නේ. ඒ හින්දා මේ දරු පැටව ටිකයි අපේ අම්මලා තාත්තලා හැමෝම මතක තියාගන්න. අපේ පන්සලේ පොඩි හාමුදුරන් වහන්සේලාත් මතක තියාගන්න ඕන. අපේ මනසට ඕන විදියට යන්න ඉඩ හරින්න එපා. ඒක පාලනය කරගන්නයි ඕන කරන්නේ. එතකොට අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතේ බලාපොරොත්තු වන ලස්සන හීන ලස්සනට පාට කරන්න. දැන් මේ සේපාලිකාරාමේ චිත්‍රයක් අඳින සිත්තරෙක් ඉන්නවා. කලින් ඇන්දේ අපේ ලොකු හාමුදුරුවෝ. දැන් ඒකට තව එක්කෙනෙක් ඉන්නවා. කවුද? සුමන හාමුදුරුවෝ. දැන් මේ කට්ටිය බලන ඇති මේ චිත්‍රය කතාව කොහෙන්දයි මෙතෙන්ට ආවේ කියලා. ඉංග්‍රීසි කියමනක් තියෙනවා දරුවනේ. දන්නවද මොකක්ද ඒ කියමන කියලා? දන්නේ නැහැනේ නේද? ඒ හින්දා අහගන්න. If you can't be a pencil, just try to be a eraser. Then you can help to draw a beautiful picture. පැන්සලෙන් අඳින චිත්‍රයේ වර්ධින තැන් මකන්න පුළුවන්නේ. මකණයෙන් කරන්නේ මකණ එක නේද? අන්න සිත්තරාට වැරදුනහම මකණයෙන් මකලා චිත්‍රේ ලස්සන කරන්න උදව් වෙන්න පුළුවන්. ඔබට චිත්‍රයක් අඳින පැන්සලක් වෙන්න බැරි වෙයි. හැබැයි මකණයක් හරි වෙන්න. ඒ මකණෙන් හොඳ දේවල් මකන්න එපා. ලස්සන දේවල් ඉතුරු කරලා කැත වෙන දේවල් විතරක් මකන්න. දැන් සුමන හාමුදුරුවෝ තමයි චිත්‍රය අඳින සිත්තරුවා. පන්සල අද දියුණු වීගෙන එනවා. ලොකු හාමුදුරුවන්ගේ පැටර්න් එක අරගෙන තියෙනවා අතට. නේද? මේ ඒකට ඔය ඇත්තෝ උදව් වෙන්න ඕනේ. එහෙමයි මකණයක් බවට පත් වෙන්නේ. එතකොට ලස්සන චිත්‍රයක් වගේ ලස්සන පන්සලක් නිර්මාණය වෙනවා. ඉතින් මම මේ ටික කිව්වේ මම මේ කියන්න යන බණ මග යනකොට, ඒ කියන්නේ බණ මගක් හරියට යනකොට මේ දරුවන්ට නිින්ද ගියොත් කියලා හිතලා තමයි මම මේ ටික මුලින්ම කියලා තිව්වේ. හරි. මගේ අද මාතෘකාව බවට පත් උනේ අපේ ඇත්තෝ අහලා තියෙන සූත්‍රයක්. දැන් ගාථාව ඇහුණ නේද? එහෙනම් සූත්‍රයේ නම කියන්න බලන්න. නම මතකෙට එන්නේ නැහැ. එමකෝ. ඔය සූත්‍රයේ කියන්නේ හරියටම පාන්දර 2:00ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව. එතකොට මේ සූත්‍රයේ කියන වෙලාවට බර කඳන් ඉරෙන වෙලාව. දැන් ඕකට අපි පිරිතටත් හානි නොවෙන්න කීමේ මිනීමෙහි දක්ෂතාවය තියෙන භික්ෂුන් වහන්සේලා හැටියට අපි හරි සෙල්ලමක් කරනවා. ඒක වැරදි සෙල්ලමක් නන් නෙමෙයි. ඔය සූත්‍රයට කලින් කියනවා ආලවක සූත්‍රය. ඒකෙදී ආලවක යක්ෂයා බුදුහාමුදුරුවන්ට කියනවනේ මෙහෙම නික්කම සමනාති කියලා. දැන් මම දැන් මේ කියන්න යන දේ හොඳට බලන්න කල්පනා කරලා මේ වැඩේ වෙලාද නැද්ද කියලා. ධම්මචක්කේ ඇදලා කියනවා මාත්‍රා 3න් 3ට ඇදලා කියනවා.
එතකොට අපේ කට්ටිය හීන් සීරුවේ කිලෝ ගණන් කිරන්න පටන්ගෙන එහෙම්මම හාන්සි වෙනවා. ඊට පස්සේදී ඊළඟට දෙවියන්ගේ නම් ගොත් සඳහන් වෙන සූත්‍රයක් තියෙනවනේ. කියන්න බලන්න මොකක්ද ඒකේ නම කියලා. මං ගාතාවක් කියන්නම් ඒකේ තියෙනවා. මහා සමයෝ පවනස්මින් දීව කායා සමාගතා ආගතම්හ ඉමං ධම්ම සමයං රක්ඛිතාති අපරාජිත සංඝං තී. මහා සමය සූත්‍රය. ඕක හාමුදුරුව හැඩ කරලා කිව්ව. දැන් මම කියනකොට නම් මම හැඩේට කියන්නේ. ඉතින් ඔන්න තව ටිකක් සනීපෙට නිින්ද යන. ඊට පස්සේ තමයි ආලෝක සූත්‍රේ පටන් ගන්න. ආලෝක සූත්‍රේ පටන් ගත්තාම නික්කම සමනාති කියව ගමන් ඔන්න කට්ටිය හැරෙනවා. ඒක මං කියන්න ඉගෙන ගත්තේ අපේ සෝරත හාමුදුරුවන්ගෙන්. හුලන්දාවේ සෝරත හාමුදුරුව මගේ ගුරුවරයා. උන්වහන්සේගෙන් තමයි මම ඔය සේරම ඉගෙන ගත්තේ. ඉතින් මේ එහෙම කිව්ව ගමන් අර කඳන් ඉරිල්ල නතර වෙලා ඔන්න අහගෙන ඉන්නවා. ඒත් ඉතින් ටිකක් වෙලා යනකොට ආයෙත් නිින්ද යනවා. ඒ හින්දා තමයි කසී භාරද්වාජ සූත්‍රය ඔළුවේ තියෙනවා. මතකේ නෑ. මොකද්ද මේ කියලා ඔළුවේ තියෙන මේ ගාතාව කියනකොට සමහරක් කට්ටියගේ තොල් එහෙමත් මැතුරුණා. හැබැයි මාත්‍රිකාව මතක නෑ. ඔන්න මගේ මාත්‍රිකාව වෙන්නේ අද මොකද්ද පුතේ? කසී භාරද්වාජ සූත්‍රය. භාරද්වාජල ඉන්නවනේ ගොඩක්. අග්ගික භාරද්වාජ හිටියා. දවසක් අපේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනෝ. වඩිනකොට මෙන්න එක ගෙදරක මහ ගිනිමැලයක් ගහලා දැන් මේ ගිනිමැලේ ඇවිලිලා ඉවර වෙන්න කිට්ටු වෙනකොට පණ පිටින් ඉන්න සත්තු එහෙම ඔකට දානවා. කාගේ ගෙදරද මේ? අග්ගික භාරද්වාජගේ ගෙදර. බුදුහාමුදුරුවෝ අර අහිංසක සතුන්ට අභය දාණය දෙන්න ඕන හින්දා ඒ වගේම අග්ගික භාරද්වාජට ධර්මයේ ආලෝකයේ ලැබෙන බව දැනගෙන හිටපු හින්දා මොකද්ද කළේ? ගේට්ටුවෙන් ඇතුළට දකුණු කකුල තෙව්වා. තියනකොටම දැන් බුදුහාමුදුරන්ගේ වම් කකුල ගේට්ටුවෙන් එළියේ. දකුණු කකුල ගේට්ටුවෙන් ඇතුලේ. ඒ කාලේ ඉතින් ඔය වැටෙයිනේ තියෙන දැන් කාලේ වගේ ඔය රෝල ගේට්ටු එහෙම නැහනේ. දැන් බුදුහාමුදුරන්ට කියනවා මෙන්න මෙහෙම. తත්‍රේව වසලක తත්‍රේව සමනක తත්‍රේව මුණ්ඩක තිට්ඨායිති. මුඩු මහන වසලය ශ්‍රමණය ඔතනම හිටපිය කියලා කිව්වා. මේ pāli භාෂාව හරි ලස්සනයි. කතා කරන pāli භාෂාවෙන් තමයි මේක කිව්වේ. අනේ බුදුහාඳුරු වැට උඩ ඉඳගෙනම මේ අගික භාරද්වාජගෙන් අහනවා ජානාසි පනතම් බ්‍රාහ්මණ වසලංවා වසල කරණේවා ධම්මේ. බමුණ ඔබ මට වසලවාදයෙන් බැන්න. හැබැයි ඔබ දන්නවද වසලෙක් වෙන්න බලපාන හේතු මොනවද කියලා ඇහුවා. ඔන්න එතෙන්දී අගික භාරද්වාජ තුස්නිම් භූත වුණා. අනේ බුදුහාඳුනේ මම දන්නේ නැහැ එහෙනම් මට කියලා දෙන්නකෝ කියලා කිව්වාට පස්සේදී වසල සූත්‍රය දේශනා කළා. දැන් මේ යන්නේ වෙන භාරද්වාජ කෙනෙක්ගේ ළඟට. මෙයාගේ නම කසී භාරද්වාජ. ඇයි මෙයාට කසී භාරද්වාජ කියලා කියන්නේ? මෙයාට තිබ්බනේ ලොකු කුඹුරක්. මේ කුඹුර සීසාන්න විතරක් නගුල් 500ක් ඕන. අද කාලේ වගේ ගත්තොත් ට්‍රැක්ටර් 500ක් ඕන. එතකොට ගොන්නු කීයක් ඕනද? 500 දෙකෙන් වැඩි කරාම 1000ක් ඕන. සුළුපටු වැඩක්ද? මේ කුඹුරේ වැඩ කරන ජනතාව 2500ක්. දැන් මේ කට්ටියට පඩි ගෙවාගෙන මේ කුඹුර හොඳට සීසාලා රටට බත සපයන හින්දා
මෙයා ප්‍රසිද්ධ වෙලා හිටියේ කොහොමද? කසී භාරද්වාජ කියලා. කසී කියන්නේ සීසාන. භාරද්වාජ කියන්නේ ඉතින් ඒ ගෝත්‍රේ නම නෙව. ඉතින් දැන් ඔන්න පංචපත්තානි නංගල සතානි 500ක් නගුල යොදාගෙන මේ වප්මගුල් දවස දැන් උදා වෙලා තියෙන්නේ. එදා තමයි බුදුරජාණන් වහන්සේ මේ අයගේ හේතු සම්පත්තිය දැකලා කසී භාරද්වාජ මහත්තයාගේ කුඹුරට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ රැස් කඳන් ගිනි කඳන් මෙන් විහිදවමින් කසී භාරද්වාජගේ කුඹුරේ තැනක ඉඳගත්තා. ඒ වෙලාවේ උදේ බතට ගොඩ එන ගොයියෝ ටික දැක්කා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අද වැඩලා ඉන්නවා. අපි යන්න ඕන උන්වහන්සේගෙන් බණක් අහන්න. ඔන්න ඉතින් කට්ටියම දුවගෙන ගියා එතෙන්ට. දැන් කසී භාරද්වාජට තරහ ගියා. සරලව හිතන්නකෝ. ඔබේ ඉඩමේ වැඩ කරන්න ගෝලයෙක් ගේනවා. පඩි ගෙවන්නේ කවුද? ඔබ. මෙන්න මේ තේ ටිකක් හදන් එන්න ගේ ඇතුළට ගිහිල්ලා එළියට එනකොට අර ඒ ගිහින් අල්ලපු ගෙදර වැඩ කරනවා. දැන් මොකද්ද වෙන්නේ එතකොට? අර තේකත් පොළොවේ ගහලා හිතනව නේද කියන්න මොන හරි දෙක තුනක්. මම පඩි ගෙවන්නේ ඔහෙට මගේ වත්තේ වැඩ කරනවටද නැත්නම් එහෙ වැඩ කරනවටද කියලා අහන්න හිතනව නේද? ඔන්න ඕක අහන්න හිතුණ කසී භාරද්වාජට. කසී භාරද්වාජ තමන්ගේ සලුවත් හදාගෙන බුදුහාමුදුරන්ගේ ළඟට ගිහිල්ලා හරි අමුතු කතාවක් කියනවනේ. මොකද දන්නවද කිව්වේ? අහංකෝ සමන කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුංජාමි. ශ්‍රමණය මම වනාහි කසාමිච සීසානවා වපාමිච වපුරනවා කසිත්වාච සීසාල වපිත්වාච වපුරල බුංජාමි අනුභව කරමි. තම්පි සමන කසස්සුච වපස්සුච කසිත්වාච වපිත්වාත බුංජස්සූති. එනිසා නුඹත් ගිහිල් ඉවර වෙලා මොකද කරන්න කියන්නේ? කසිත්වාච වපිත්වාච බුංජස්සූති. කුඹුරු සීසාල වපුරලා අනුභව කරන්නේ කිව්වා. ඉතින් අනුභව කරලා න්යාවේ. ඇයි මතක නැද්ද අර මේ සුද්ධෝදන රජුරුව මුලින්ම වැන්දේ? වප්මගුලුස්සවේ දවසේනේ හොඳ ගොවියෙක් නේ. හොඳ ගොවියෙක්. ගොවිකම ගැන හොඳට දන්නව බුදුරජාණන් වහන්සේ. ශාස්ත්‍රීය වංශයේ සිවුර නිර්මාණය කරන්නේ කුඹුරේ හැඩයට, මගද කෙතේ හැඩයට. ඉතින් කුඹුරු කෙරුවාව හොඳ හැටි දන්නව නේද? දන්නවා. එතෙන්දී බුදුහාමුදුරු සඳහන් කරනවා හරි ලස්සන ප්‍රශ්නාර්ථයක් කසී භාරද්වාජගේ ඔළුවට ඇතුල් කරනවා. මොකද්ද මේ ප්‍රශ්නාර්ථය? අහම්පිකෝ බ්‍රහ්මණ කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුංජාමි. බමුණ මම වනාහි සීසාල වපුරල තමයි මමත් අනුභව කරන්නේ. දැන් ඔන්න සුමන හාමුදුරුවෝ ඉන්නවනේ. සුමන හාමුදුරුවෝ නගුලක් කරේ තියන් යනවා දැක්කොත් පුදුම වෙනව නේද? පුදුම හිතෙනව නේද? දැන් මේ බමුණටත් ඒක උනේ. මේ බුදුහාමුදුරුවෝ සීසාල වපුරලා අනුභව කරනවා කියලා මේ කියන්නේ. ඉතින්දි බමුණ කියනවා නකෝ පණමයන් පස්සාම බෝතෝ ගෝතමස සන්තිකේ යුගංවා නංගලංවා පාලංවා පාචනංවා බලිවද්දේවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ළඟ බෝතෝ ගෝතමස සන්තිකේ නකෝ පණමයන් පස්සාම අපි දැකලා නැහැ කවදාවත්. යුගංවා නංගලංවා නගුලක් දැකලා නැහැ. බුදුහාමුදුරු පාරේ යද්දි නගුලක් කරේ තියන් යනවා දැකලා නැහැ. පාලංවා පාචනංවා
රැහැනක්වත් පාචන කියන්නේ කෙවිතක්වත් දැකලා නැහැ. බලිවත් දේවා අඩුම තරමේ ගොම්බානක්වත් රැගෙන යනවා අපි දැකලා නැහැ. එහෙව් එකේ මේ බවත් ගෞතමයන් වහන්සේ මේ උදේ පාන්දර ඇවිල්ලා කියනවා මම සීසාල වපුරලා අනුභව කරන්නේ කියලා. එහෙනම් දැන් අපිට කියලා දෙන්න බලන්න ඔය සීසාල වපුරලා අනුභව කරන හැටි කියලා මෙයා කිව්වා. දැන් මේ ප්‍රශ්න දැන් තරහින් තමයි යහනේ. නමුත් මේක දැනගන්න එපා. ඔන්න බුදුහාමුදුරු ලස්සන ගාතාවක් එවෙලේ කිව්වනේ පින්වතුනි. මේ ධර්මය කොච්චර සුමට විදියට මේ ගාථා පද හතර ඇතුලේ තියෙනවද කියන එක මට දැනුණාම මම සිංහල උගන්වන ගුරුවරයෙක් පිරිවනේ. මේක ඇතුලේ තියෙන පින්වතුනි මේ ධර්මයට රූපක භාවිතා කරලා ඒ රූපක අරගෙන තියෙන්නේ කුඹුරෙන්. කුඹුරු කරන්න අවශ්‍ය කරන උපකරණ ටික සහ අවශ්‍ය කරන අවශ්‍යතා ටික තමයි රූපක විදියට ධර්මයට එකතු කරලා ලස්සන ගාතාවක් කියන්නේ. කාටද මේ බණ කියන්නේ? කසීභාරද්දාජට. විශාල කුඹුරු හිමියෙකුට. ඉතින් එයාට කුඹුර උපමා කරගෙන බණ කියන්නේ නැතුව වෙන මොනව උපමා කරගෙන බණ කියන්නද? ඔන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ මුලින්ම ගාතාවක් කියනවා. ඒක තමයි මගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ. තාලෙට අහන්න කැමති ඉතින් නේද? සද්දා බීජං තපෝවුට්ටි පඤ්ඤාමේ යුග නංගලං හිරීසා මනෝයුත්තං සතිමේ පාල පාචනං. ඔන්න කිව්ව ගාතාව. සද්දා බීජං බමුණ මම බීජ වපුරනවා. මගේ බීජවල නම තමයි ශ්‍රද්ධාව. ඔය ඇත්තන්ට මතක ඇති නේද? බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69 ආමන්ත්‍රණය කරලා සඳහන් කරපු කාරණාව මොකද්ද? කිසිම වෙලාවක එකපාරේ දෙන්නෙක් යන්න එපා. තනි තනියෙන් යන්න. මේ ධර්මයේ පණිවිඩය ගිහිල්ලා දෙන්න. ඉතින් භික්ෂූන් වහන්සේලා ධර්මයේ පණිවිඩය දුන්නහම මිනිසුන්ගේ සිස්සතන් වල ශ්‍රද්ධාව ඇති වුණා. අන්න එහෙනම් ශ්‍රද්ධාව කියලා කියන්නේ හරියට කුඹුරේ වපුරන බීජ වගේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ කන්නේ වපුරලා කුඹුරු කපලා ඒ වී ටික අරගෙන ඇවිල්ලා අටුවේ දාලා හරි කොටුවේ දාලා හරි මල්ලක දාලා හරි ගේ ඇතුලේ අරන් තියලා තියෙනවා. ඕක පාවිච්චියට ගන්නෙ නෑ. මොකද්ද වෙන්නේ? එක්ක ඕක පුස් කනවා. නේ? ඔය බීජ ටික එක්ක පුස් කනවා. එහෙම නැත්තම් සත්තු කනවා. දැන් මේ බීජ වලින් හොඳ බීජ ටිකක් තෝරගෙන ඊළඟ වතාවට බිත්තර වී හැටියට අරන් තියා ගන්නවා. බිත්තර වී කුඹුරේ වැපිරුවත් වැඩක් නෑ වතුර නැත්තම්. තපෝ වුට්ටි. අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම වපුරන බීජ හොඳට සරුවට පැලවෙන්න මම ලබා දෙනවා වර්ෂාවක්. ඒ තමයි තපස. එහෙම නැත්තම් සීලය. දැන් සරලව හිතන්නකෝ උදාහරණයක්. දැන් ඔන්න ඔය ඇත්තෝ මොකද්ද මේ ආගර පතනනේ? ආගරවල මට ගීසරිත් මතකයි. පැටලෙනවා. ආගරවල කට්ටිය එකතු වෙලා යනෝ වන්දනා ගමන. කොහේද යන්නේ? රුවන්වැලි සෑය වඳින්න යන්නේ. මෙන්න යනකොට ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් බණ කියනවා. අනේ බණ අහලා හරියට ශ්‍රද්ධාවටපත් වුණා. ගෙදර ආවා. දවසක් දෙකක් ඕක මතක තිබුණා. එතනින් පස්සේ
අර සද්ධාව ඉතුරු වෙනවද හිතේ? ඉවරයි නෙව. හිතාගෙන ආවේ දසසිල් වෙනවා වෙන්න හරි යන්න ඕන කියලා හිතාගෙන ආවේ. අන්තිමේදී මොකක්ද උනේ? හරියට අර ප්‍රයෝජනෙට ගත්තේ නැති බීජ ටික පුස්කාලා විනාශ වෙලා යනවා වගේ ඔබේ සිස්සතන් තුළ ඇති වෙලා තිබුණු ශ්‍රද්ධාව නැති වෙලා ගියා. අවම වුණා. ගිහි අයට තියෙනව පින්වතුනි ශ්‍රද්ධාව, පැවිදි අයටත් තියෙනව ශ්‍රද්ධාව. ඔය දෙගොල්ලොන්ටම තියෙන ශ්‍රද්ධාව කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? අමූලිකා ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාව. මං ඒව පැහැදිලි කරන්න යන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් අනිවාර්යෙන් තුනුරුවන් පිළිබඳව විශ්වාසය ඇති කරගන්න ඕන. එහෙම ඇති කරගත්ත කෙනාට බුදුන්ට බනින්න බෑ. ධර්මයට ගරහන්න බෑ. සංඝයාට ගරහන්න බෑ. දැන් මම දන්නව මෙතන ඉන්න කවුරුවත් බුදුහාමුදුරුවන්ට නම් බනින්නේ නැහැ. ධර්මයට බනින්නෙත් නැහැ. හැබැයි සමහරක් වෙලාවට සමහරක් හාමුදුරු ගොල්ලෝ කරලා තියෙන වැඩ හාමුදුරු ගොල්ලෝ කියලා කියන්න බෑ. චීවරධාරීන් කරලා තියෙන වැඩ දැක්කහම බනින්න හිතෙනවනේ. මොනවද මේ වැඩ? පහුගිය දවසක මම මුහුණු පොතේ මෙහෙම යනවා. මෙන්න හාමුදුරු කෙනෙක් විදියට ඉන්න කෙනෙක් සංගීත ප්‍රසංගයක ගිහිල්ලා නර්තනයේ දෙනවා. ඕක වීඩියෝ කරලා දාලා නෙව. මට හිතුණා ඕකේ කියලා තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් තව ටිකක් විපරම් කරලා බලන්න. මම ගියා කොමෙන්ට් දාලා තියෙන තැනට. කෙනෙක්ගේ මතවාද ඉදිරිපත් කරලා තියෙන තැනට. මෙන්න ඒකේ බැනලා තියෙන කට්ටිය. කමන්නේ බැන්නට. බැනලා තියෙන දෙයි හාමුදුරනේ සාංගික කළානේ. ශාසනයටම බැනලා තියෙන්නේ. දැන් ඔන්න අපේ සාරානන්ද ලොකු හාමුදුරුවෝත් බණ ගෙවල් වල දාන ගෙවල් වල ගියාපුවම බණට කියනවා අසංකේයං අප්පමෙයං වදාමි කියලා. මොකක්ද ඒකේ තේරුම? සංඛ්‍යාත්මකවවත් ප්‍රමාණාත්මකවත් ගණන් කරන්න බෑ. මොකක් කරාමේ? සංගේ දින්නම් මහප්පලං. සාංගික කළ දුන්න දානය. දානේ ආනිසංස. දැන් එතකොට සාංගික කරලා බැන්නාම ඒකේ ආනිසංස කොහමද? ඈ? අසංකේයං අප්පමෙයං මතක තියාගන්නද? මගේ අඩුපාඩුවක් තියෙනවා දැක්කොත් මගේ ළඟට එන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සහෝදරයෙක් සහෝදරියක් වගේ මට කියලා දෙන්න. හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ළඟ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා. මෙන්න මේක හදාගන්න. ඒක පිනක් වෙනවනේ පින්වතුනි. ශාසනය රැක ගැනීමක් නේ. පළඟසිංහ මහත්තයා මට ඇවිල්ලා කිව්වොතින් හාමුදුරනේ ඔබ වහන්සේගේ මෙන්න මේ අඩුපාඩුවක් තියෙනවා මේක හදාගන්න කියලා මට කිව්වොතින් තාත්තා කෙනෙක් කියපු දෙයක් අහනවා වගේ මම පිළිගන්නවනේ නේද? පන්සලට ආවේ අම්මා තාත්තා අත්හැරලා දාලා ආවේ. ශාසනයේ ජීවත් වෙන එක හරි අමාරුයි පින්වතුනි. ඔන්න මම දවසක් යනවා කොළඹ යන්න බස් එකේ නගිනවා. මගේ එහා පැත්තේ වාඩිලා හිටිය 100 කෙනෙක් ඒ 100ට නිින්ද ගිහිල්ලා. මමත් හිමිහිට ජනේලෙ පැත්තට ඔළුව හේතු කරගත්තා. ඒ සීට් ටිකක් තියෙන හින්දා නිින්ද යයි කියලා හිතලා. පිටිපස්සේ ඉන්න දෙන්නෙක් කතා වෙන වැහෙනවා. මගේ ටිකක් රැවුලක් තිබුණා. ඒක අපේ පරම්පරාවේ ප්‍රශ්නයක්. දැන් මේ පේනවනේ මේ අත්වල හැටි. දවසයි දෙකයි යන්නේ ටක් ගාලා වැවෙනවා. ඉතින් එහෙම වැවිච්ච දැලි රැවුලක් තිබුණා ඒ වෙලාවේ. මේ උන්නාන්සලා විශ්වාස කරන්න බෑ කියලා කිව්වනේ.
සිවුරක් දාගෙන හම්බ කරට එනවත් දන්නේ නැහැ කියලාත් කිව්වනේ. ඉතින් ඒ හින්දා මම යෝජනාවක් කරන්න කැමතියි. කවදාවත් සාංගික කරලා බනින්න එපා. පෞද්ගලිකව ගිහිල්ලා කියලා දීලා ඒ හාමුදුරුවන්ට සෙනෙහස දක්වලා ඒ හාමුදුරුව හදාගන්න ශාසනය රැකෙයි. එතකොට දැන් හරි උපදෙස් දෙන්න යන්න එපා. ඔව් ඒක හරි. පංචශීලයේ රකින්නේ ඔයගොල්ලෝ. අපේ සාමණේර භික්ෂුන් වහන්සේලා සාමණේර දස ශික්ෂාව රකින්න. ඒ වුණත් මම යෝජනා කරන්නේ මගේ යෝජනාව හරි අහිංසක යෝජනාවක් මේක. අම්මගේ තාත්තගෙන් ගිලිහුණු සෙනෙහස ලබා දෙන්න කියලා මම මේ කියන්නේ. පොඩි හාමුදුරුවෝ මේ වත්ත වටේ දුවනෝ දැක්කොත් කින් කියලා දෙන්න. හාමුදුරුවනේ ඔබ වහන්සේ මං අහන්නේ ඒක වැරදිද කියලා. ඔබ වහන්සේ මෙහිම දුවන එක හොඳ නෑනේ. අපේ හාමුදුරුවනේ කවුරු හරි දැක්කොත් හොඳ නෑනේ. ඉතින් එතකොට මේ පොඩි හාමුදුරුවන්ට සෙනෙහස දැනුණම අහනව නේද? අහනවා. අපේ පිරිවනේ ඉන්නවා හාමුදුරුවරු 120ක් විතර ඉගෙන ගන්නවා. නැවතිලා ඉන්න 50. ඉතින් අපේ පන්සලට එන හැමදාම එන දායකයෝ පිරිවෙන්ට බුද්ධ වන්දනාවට හැමදාම එන දායකයෝ අතර ඉන්නවා එක උපාසකම්ම කෙනෙක්. මම පුංචි කාලේ ඉඳන් මේ උපාසකම්ම දන්නවා. දවසක් මම බෝමලුවේ බෝධි ප්‍රාකාරයට වාඩි වෙලා ඉන්නවා. කකුල් දෙක වනවන. මම නමත් කියන්නම් කුමුදුනි රාජපක්ෂ ටීචර්. පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ උච්චාසයන මහාසයන කියලා සමාදන් වෙලා තියෙනව නේද? ඉතින් ඔතනින් බිමට වැඩිය නම් හොඳයි නේද? අදටත් අම්මා කෙනෙක් වගේ මං පන්සලේ මං ලෝකේ ඕනම තැනක ගිහිල්ලා මට බණ කියන්න පුළුවන්. අපේ පන්සලේ ධර්මාසනේ වාඩිලා බණ කියද්දි මම බලනව කුමුදුනී ටීචර්ත් ඉන්නවද කියලා. මොකෝ මේ? අපේ අතින් වචනයක් දෙකක් වරදින්න පුළුවන් නේ. ඒක කොලේක ලියාගෙන අපේ දහම් පාසලේ උගන්වන්න තාම එනවා. එහෙම ආපු දවසට හොරෙන් මගේ ළඟට එනවා. ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ රටේ තොටේ ගිහින් බණ කියන ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්. දැන් අර ඒ කාලේ හිටපු පොඩි හාමුදුරු නෙමෙයි. මෙන්න මේ අඩුපාඩුව හදාගත්තොත් හොඳයි නේද? අනේ ඉතින් මම මේක හදාගන්නවා. ඒ මදිවට මට මහ බණ පොත් ගෙනත් දෙනවා කියවන්න කියලා. පහුගිය දවසක ගෙනත් දුන්න ධම්මහදය කියලා පොතක්. මාං කඩවල සුදස්සන හාමුදුරු ලියලා තියෙනවා. මේක කියවන්න මේ කියලා දුන්නා. දැන් ඉතින් මට ඉතින් එච්චර වෙලාවක් නැහැ ඒක කියවන්න. පස්සේ කල්පනා කරලා බැලින්නම් තට්ටු දෙකේ ගොඩනැගිල්ලක උඩ තට්ටුවට එකපාර පනින්න බෑනේ. පඩියෙන් පඩිය පෑ යන්න නේද? ඒ හින්දා මම පිටුවෙන් පිටුව කියවන්න පටන් ගත්තා. මම අහන්නේ ඒක වැරදිද කියලා. ඉතින් අපේ අම්මේ තාත්තේ ඔබ අපිට ඇවිල්ලා අපේ අඩුපාඩුවක් දැක්කතන පෙන්වලා දෙනව නම් අපේ විනය පිටකේ තියෙනවා සමහරක් ශික්ෂා තියෙනවා සදැහැති උපාසක උපාසිකාවන්ගේ වචන පිළිගන්න වෙන. ඉතින් ඒ හින්දා ඔබට අයිතියක් තියෙනවා ඔබේ දරුවෝ වගේ පෝෂණය කරන පන්සලේ පුංචි හාමුදුරු ටික රැක ගන්න. මගේ යෝජනාව තමයි සාංගික කරලා බනින්න එපා. මතකයිනේ? හරි. තපෝ වුට්ටි තපස නැමැති වර්ෂාවෙන් තමයි ශ්‍රද්ධා බීජ මං සරුවට පැල කරගන්නේ මගේ කුඹුරේ. දැන් බණ කිව්වම ශ්‍රද්ධාවටපත් වෙනවා පුද්ගලයෙක්. ඊට පස්සේදී ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාවන්ත භාවය අමූලිකා ශ්‍රද්ධාවක් වෙන්න පුළුවන්. ඉක්මනින් නැති වෙලා යන එකක් වෙන්න පුළුවන්. ඒක හරියට අර වතුර යට ටෙනිස් බෝලයක් අල්ලගෙන ඉන්නකන් තියෙනවා. අතෑරිය ගම උඩ එනවා.
මේක ආකාරවතියක් බවට පත් කරගන්න කරුණු දැනගන්න ඕන. ප්‍රතිපදාව සමාදන් කරවන්න ඕන. අන්න ඒ හින්දායි මම සීලය කියන ප්‍රතිපදාව මගේ අයට දෙන්නේ. මොකද්ද මේක සීලය කියන ප්‍රතිපදාව? මම ඔය ඇත්තන්ගෙන් ඇහුවොත් කියයි පන්සලේ ධර්මශාලාවේ ඉඳන් සමාදන් වෙන එක නේද මේ සීලය කියලා. තව එක්කෙනෙක් කියයි පන්සිල් නේද මේ සීලය කියලා. තව වෙලාවක හාමුදුරුවෝ ඔහෙලට පන්සිල් පද පහවත් රැක ගන්න බැරිද කියලා. අනේ හාමුදුරනේ පහක් නම් බෑ හතරක් පුළුවන්. කමන්නේ. හාමුදුරනේ හතරකුත් බෑ වගේ තුනක් විතර වගේ කමන්නේ. එකක් රකින්න. එතනින් පටන් ගන්න. එදා ඉඳන් ඒ රකින්න දවසේ ඉඳන් තමන්ගේ හෘද සාක්ෂිය තමන් එක්ක ජීවත් වෙද්දී තමන්ගේ ජීවිතේ සුගතියක්මයි සිද්ධ වෙන්නේ. යහපතක්මයි සිද්ධ වෙන්නේ. අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මගේ ශ්‍රද්ධා බීජ පැල කරන වරුසාව බවට පත් වෙන්නේ. තපෝ වූටි. පඤ්ඤාමේ යුගනංගල. බුදුරජාණන් වහන්සේගේ කුඹුර සීසාන නගුල බවට පත් වෙන්නේ ප්‍රඥාව. දැන් අර විදියට ශ්‍රද්ධාවට පත් වෙන කෙනාට සීලය ආරක්ෂා කරන්න සීලය පිළිබඳ දේශනා කරනවා. නේද? දැන් කුඹුරක සරුවට බීජ පැලවෙන්න නම් වැස්ස වගේම මේ කුඹුර හොඳට සීසාන්න ඕන. අන්න ප්‍රඥාවන්ත භව. අවිද්‍යාව දුරු කරන ප්‍රඥාව වැඩෙන්නේ කොහොමද? ධර්මය තුලින්. ධර්මය හොයන්න ඕන. හරියට අර නගුලෙන් කුඹුර හාර අවුස්ස සාරවත් පස මතු කරගන්නවා වගේ ධර්මයේ තුල කිමිදි ප්‍රශ්න කර ධර්මයේ සොයන්න ඕන. ඒකට ප්‍රඥාව භාවිතා කරන්න ඕන. ප්‍රඥාව භාවිතා කරලා ලබා ගන්න දහම් දැනුම ඔස්සේ තමන්ගේ ජීවිතය සකස් කර ගන්නට ඕන. හරියට ලස්සනට කුඹුර සීසාල සකස් කර ගන්නවා වගේ අර බිජුවට ටික පැල කර ගන්නට. බලන්න මේ උපමා කොච්චර අපේ ජීවිතේට සමීප උපමාද කියලා. මේවා හරි ලස්සනයි. අපේ ජීවිතයට හරි සමීපයි. දැන් කසීවාරද්වාජ කුඹුරු කරන එක්කෙනෙක්නේ. මෙයාට කොච්චර මේ ටික ලස්සන පැහැදිලි වෙනවද? දැන් ඉතින් පඤ්ඤාමේ යුග නංගල හිරි ඊසා මනෝයොත්තං. පින්වතුනි මේ මනස කියලා කියන්නේ කුළු හරකෙක් වගේ. මේ කුළු හරකව පාලනය කරන්න මම ලැජ්ජාව සහ බය කියන තෝන්ලනුව දානවා. දැන් ඔබ හරි ඇසට මෙතන වාඩි වෙලා ඉන්නවනේ. නිකමට දැන් වෙලාව බැලුවොත් අයියෝ දැන් 8යි වෙලාව ප්‍රවෘත්ති ටික බලා ගන්න විදියක් නැහැ මේ හාමුදුරුවෝ කියවනවා. නේ? යනව නේද මනස ගෙදරට? දැන් ඔන්න සේපාලිකාරාමේ ඇතුළට එන ගේට්ටුව ළඟ දැන් මේ වෙලාවේ කුසගින්නත් ඇතිනේ නේ. ගේට්ටුව ළඟ දෙනවා ෆ්‍රයිඩ් රයිස් දන්සලක් කියලා. අතන දැන් මම මේ බණ කීකේ ඉද්දින් දැන් ඔන්න ඇනවුස්මන්ට් එකක් යනවා. යනව නේද? මනස හරි යනව නේද? යනවා. දූරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්තේ මුක්ඛන්ති මාර බන්ධන. මේ හිතට පුළුවන් දුර ගමන් යන්න. දැන් ලෝකය දියුණුයිනේ. දුරකථනය ගත්තාම අන්තර්ජාලයට ගිහිල්ලා අපිට ඇමරිකාවේ ස්වභාවය දකින්න පුළුවන්. දුරකථනයේ පැත්තකින් තියලා ඇඳේ ඉඳගෙන S2 පියාගෙන මම දැන් ඇමරිකාවේ කියනකොටම අපිට ඇමරිකාවට යන්න පුළුවන්ද බැරිද? පුළුවන්.
දැන් අන්තර්ජාලේ තියෙනවා අඟහරු ලෝකේ ජීවීන් ඉන්නවාද කියලා. පරේෂණ වාර්තා වීඩියෝ පට තියෙනවා. ඕ නරඹපු කෙනෙකුට අඟහරු ලෝකේ මොන වගේද කියලා මතක් වෙනවා. ඇස් දෙක පියාගෙන අඟහරු ලෝකෙට යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒක නෙමෙයි හොඳම කතාව. මේ මනස එක අරමුණක තියාගන්න බෑනේ පින්වතුනි. දැන් අපි හිතමු දැන් සීලය සමාදන් කරවනු. හැබැයි සීලය මත පදනම් කරගෙන මනස එක්තෙන් කරගන්න බෑ. අනේ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ තෝන් ලණුවක් දෙනවා ලැජ්ජාව සහ බය කියන එක. සිල් කඩන්න ලැජ්ජ වෙන්න ඕන. සිල් කැඩුවහම සිද්ධ වෙන පාපයට බය වෙන්න ඕන. මේ ලණු දෙක අල්ලගෙන ඉන්න තාක්කල් මනස කියන ගවයව එක තැන තියාගන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට මේ ගවයා එක්කරගෙන යනකොට එක එක පැතිවලට යනවනේ පින්වතුනි අත් දෙකේ ලණුව තිබුණත් ඒක හරියට මේ පාරේ යනකොට ගවයෙක් බැඳගෙන යනකොට මකුලත කොළ ගස් ටිකක් හොඳ නැවුම් තනකොළ ටිකක් කපල ගොඩ ගහලා තියෙනවා. ගවයා ඇදීලා යනව නේද එතෙන්ට? කොච්චර ලණුවෙන් ඇද්දත් ගවයා නෙමෙයි එන්නේ. කනවාර තනකොළ ටික. දැන් ඔය ඇත්ත කියන්නේ වටමාර කියලාත් දන්නෙත් නැහැ. අපි කියන්නේ මකුලත කියලා. මකුලත කොළ ටික කාලමයි එන්නේ. පුන්නක්කු ටිකක් එහෙම තියෙන සුවඳක් දැනුනොත් ඉවත් දැනුනොත් ලණුවෙන් අල්ලලා නවත්තයි. ඇදගෙන දුවන්නේ. අන්න එහෙම වෙලාවට අවශ්‍ය වෙනවා මේකා පාලනය කරන්න කෙවිතක්. කෙවිතෙන් තට්ටුවක් දෙකක් දාලා අපිට ඕන පැත්තට හරවගෙන යන්න පුළුවන්. දැන් ඔන්න ලණුවක් විතරක් දාලා නගුලකුත් ගැට ගහලා ගවයා කුඹරට දාපුවාම ඒක අපිට ඕන යනවද? නෑ ඒක යන්නේ ඒකට ඕන. සතිමේ පාල පාචනං සිහි බුද්ධියේ නැමැති කෙවිටි පහර දෙනවා. මම හැමතැනම ගිහින් කියන කතාවක්. ඒ කතාවේ ඉන්න පුද්ගලයාගේ නම කියන්නේ නැහැ යම්කිසි හේතුවක් හින්දා. මෙයා ජීවිතේ හැමදාම තරුණ කාලේ කළා තියෙන්නේ පව් සිද්ධ කරපු එක. දවසක් කල්පනා කළා මම සිල් සමාදන් වෙන්න ඕනේ කියලා. ගිහිල්ලා සිල් සමාදන් වුණා. හාමුදුරන්ගෙන් අහගත්ත සිල්පදවල තේරුම් ටික එකක් විතරක් මං කියන්නේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා කියන්නේ පණ ඇති සතුන්ට හිංසා කිරීමෙන් වැළකී සිටීමේ ශික්ෂාපදයේ සමාදන් වෙනවා කියන එක. මේක සමාදන් වුණා. දැන් කාලින් අපේ සිල් ඇත්තෝ උදේ 6ට සිල් සමාදන් වෙලා 5:00 වෙනකොට සිල් ඕෆ් කරගෙන යනව නේද? බැරිද සිල් සමාදන් වුණාම ඕක හිතේ හැමදාම තියාගන්න? ඉස්සර අපේ අම්මලා තාත්තලා පැරණි අය 35ක්වත් සිල් රකින්න ඕන කියලා ඒ කට්ටියගේ හිතේ තිබුණා. පහුවෙනිදා උදේ තමයි සිල් පවාරණය වෙන්නේ. සමහරක් අය සතියක් සිල් රැක්කා. එහෙමයි සිල් රැක්කේ අපි. ඉතින් මේ උපාසක මහත්තයත් ඒ විදියට සීලේ රැක ගන්න ඕනට කියලා හිතාගෙන ගෙදරට එනකොට ගෙදරට එන පාරේ බෝක්කුවක් ලං කොල්ල කට්ටියක් ඉක්බෙක්ව පුච්චන්න හදනවා. මැලයක් ගහලා ඉබ්බ මැලේ උඩින් තියනවා. රත් වෙනකොට කට්ට රත් වෙනකොට කකුල් අතපය එළියට දාගෙන ඉබ්බ දුවනවා. ආයි ගෙනල්ලා මැලේ උඩින් තියනවා. ආයිත් මොකද වෙන්නේ? ආයිත් දුවන. දැන් ඔන්න මෙයාට මතක් වෙන ඉබ්බට කරන්න ඕන කොහොමද කියලා. කියන්න කට උල් කරනකොටම කෙවිටි පහර හම්බුණා. සතිමත් බව. මම පන්සිල් අරන් ඉන්නේ. මම සිල් අරන් ඉන්නේ. එතකොට අපි උදේටයි හවසටයි දෙකටම සිල් සමාදන් වෙන්න ඕනද? නෑ. ඔය කෙවිටි පහර මනසට දෙන්න පුළුවන් නම් මනස නැමැති කුලප්පු වෙච්ච ගවයට දැන් හිරියොතප් දෙක ලණුවෙන් බැනලානේ තියෙන්නේ. ඔය කෙවිටි පහර දෙදී මේ ලණු දෙකත් අල්ලගෙන අරගෙන යන්න පුළුවන් නම් කොහෙද නවතින්නේ? නිවන් දකින්නවා පින්වතුනි. නිවන් දකින්න.
ඉතින් දැන් අරයට කෙවිටි පහරක් දුන්නා. සතිමත් භව කියන කෙවිටි පහර මං දැන් සිල් අරන් ඉන්නේ. කිව්වේ නෑ. සමහරක් වෙලාවට කෙවිටි පහරටවත් අහන්න නැති ගවයෝ ඉන්නවනේ පින්වතුනි. මෙයාටත් ඒ වගේ වැඩක් නෙවෙයි උනේ. අහක බලාගෙන ඔතනින් පහු කරගෙන යන්න මොනවා. විරතිය සමාදන් වුණා. විරතිය රැක්කා. තමන්ගේ අතින් අර ඉබ්බව පිච්චුවේ නෑ. සමුදානිය කැඩුණ පින්වතුනි. ඒ වුණාට අපි යට සිල් උපාසක ඉබ්බම් පුච්චන්නේ නම් අනිත් පිට ගියාගෙන ගියා. ඔන්න ඔතන හිටපු කපටි කොල්ලෙකුට මතක් වුණා ඉබ්බව පුච්චන්නේ කොහොමද කියලා. මං කියන්න ඕනේ නැහනේ. අන්න ඒ වගේ වෙලාවල් වලනේ පින්වතුනි අපිට සතිමත් බව ඕන වෙන්නේ. මං තව ඉස්සරහට තව දේවල් ටිකක් කියලා දෙන්නම්කෝ සතිමත් බව ඕන වෙන තැන්. අන්න ඒ කෙවිටි පහර දෙන්න පුරුදු කරන්න මනසට. බණපදයක් ඇහුවනම් ඒ බණපදයේ තමන්ගේ හදවතේ තියෙනවනම් ඒ බණපදය මතක් කරන්න. ඒක තමයි කෙවිටි පහර. මං කලින් දවසක බණට ආපු වෙලාවක කිව්වා අනාගතය ගැන හීන තියාගන්න. ඒත් ඕනට වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. අතීතය ගැන හිත හිත දුක් වෙන්නත් එපා. මේ මොහොත ජීවත් වෙන්න කියලා මං කියලා දුන්නා. මතක තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. දැන් මෙතන පුංචි කට්ටිය තාම හිතා ගන්න නැතුව අහගෙන ඉන්න හින්දා මේ මට මතක් වෙනවා මම පුංචි කාලේ බලන්න කැමතිම කාටුන් එකක් තියෙනවා. ඒකේ නම තමයි කුම්පු පැන්ඩා. බලලා තියෙනවද? බලලා තියෙනවා. මේ පැන්ඩට ජීවිතේ එපා වුණා. ඩ්‍රැගන් වෝරියර් කෙනෙක් වෙන්න මෙයා යන්නේ. ගුටි කන්න වුණා, කතන්දර අහන්න වුණා, ගඳ ගහනවා කියලා අහන්න වුණා, කන්න බඩජාරියෙක් කියලා අහන්න වුණා. ඔක්කොම එපා වෙච්ච වෙලාවක මෙයා නගිනවා කන්ද මුදුනටම. හති දමදම කියනවා මට ජීවිතේ තීර්ථ වෙලා තියෙන්නේ කියලා. එතන හිටපු මාස්ටර් උග්වේ අර ඉබ්බා එයා කියනවනේ පින්වතුනි මෙන්න මෙහෙම එකක්. Yesterday is a history. Tomorrow is a mystery. But today is a gift. That's why it's called present. කියලා කියනවනේ. ඊයේ කියලා කියන්නේ අතීතයට. Yesterday is a history. ඉතිහාසය. ඇදලා ගන්න පුළුවන්ද? බෑ. Tomorrow is a mystery. හෙට කියලා කියන්නේ නොවිසඳුණු රහසක්. ඉර පායන බව දන්නවා. ඒ පායන ඉරේලිය දකින්න නැගිටීද කියලා කවුද දන්නේ අපි? නේද? ඒත් බලන්නකෝ පින්වතුනි ඔබ අද ගෙදර උදේ නැගිටලා ඇඳෙන් බැහැලා අද මෙතන ඇවිල්ලා මේ බණ ටික අහනවනේ. Today is a gift. අද කියන්නේ තෑග්ගකට. ඔබ මේ තෑග්ග හිමි කරගත්තු අය අද මෙතන ඉන්නවා. That's why it's called present. ඒ හින්දාම තමයි ඒකට present එකක් කියලා කියන්නේ, තෑග්ගක් කියලා කියන්නේ. ඒ හින්දා දරුවනේ පින්වත් අම්මේ තාත්තේ මේ මොහොත ගොඩක් වැදගත්. සිහි බුද්ධියෙන් ජීවත් වෙන්න. ඔන්න ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දෙවෙනි ගාථාව සඳහන් කරනවා. කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡම්මේ පමෝචන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා භාරද්වාජ මම කාය ගුත්තෝ මම කයින් සිදුවන වැරදි වලින් මිදුන කෙනෙක්. දැන් ඔබ කල්පනා කරන්න සතිමත් භවට අරගන්න කෙවිටි පහරක් දෙන්න මනසට. ඔබ කයින් සිදුවන වැරදි වලින් වැළකීලා ඉන්න කෙනෙක්ද කියලා. බුදුහාමුදුරු එහෙම කෙනෙක්. වචී ගුත්තෝ මම වචනෙන් සිදුවන වැරදි වලින් වැළකීලා ඉන්න කෙනෙක් භාරද්වාජ. ඔබ කල්පනා කරන්න ඔබ වචනෙන් සිදුවන වැරදි වලින් වැළකී ඉන්නවද කියලා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප. ඔයයි තේරුම් දන්නවනේ. එහෙනම් එහෙම එකක් කියන්න හිතෙනකොටම කෙවිටි පහර දෙන්න මනසට මම සිල්පදේ අද සමාදන් වුණා නෙවෙද කියලා. ඒ ඇති. අන බුදුහාමුදුරුවෝ කාය ගුත්තෝ කයින් සිදුවෙන වැරදි 3න් නිදහස් වෙච්ච කෙනෙක්. වචී ගුත්තෝ වචනෙන් සිදුවෙන වැරදි 4න් නිදහස් වෙච්ච කෙනෙක්. තව එකක් තියෙනවා.
ආහාරයේ උදරයේ යත. මම කෑම කන එකෙනුත් ඔහෙල වගේ නෙවෙයි මම කන්නේ කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. කියන්නේ ආහාරයේ පමණ දැන් අනුභව කරන්න මම ප්‍රගුණ කරපු කෙනෙක්. යමුද අපිත් බණ ගෙදරට හාමුදුරුව වඩින්ට ඇති. දැම්ම ගිහින් මොන එකටද? තවමත් බණ කියනවා ඇති. එතකොට බණ ගෙදර කියලා නම විතරද තියෙන්නේ එතන? බණ නැද්ද? බණ අහන්න ඕනේ නැද්ද? දැම්ම ගිහින් මොන එකටද තවමත් බණ කියනවා ඇති. ඒතර සීනි කොට්ටක් අරගෙන යන එක විතරම දෙකේ චාරිත්‍රය. දැන් මම එක එක බණ ගෙවල් වල යනවනේ. එක දවසක් බණ ගෙදරක ගියා හිටියේ ගෙදර 3-4 දෙනා විතරයි. මෙන්න ටික වෙලාවකින් වළම්පිඟම් පෙළෙන සද්දයක් ඇහෙනවා. දැන් බණ භාගයක් ඉවර වෙලා තියෙනවා. කවුරු හරි ඇතුළට එයි කියලා හිතාගෙන මම තව ඩිංගක් දික් කළ බණ කිව්වා. කොහෙද? එළියට බහිනකොට මෙන්න දෙනෝ පාර තියලා. ආහාරයේ උදරයේ යතෝ සමාදන් වෙලාද? නේ. දැන් හොඳම දේ තියෙන ඔය ගන්න ටික කන්න පුළුවන් නම් කමන්නේ. ඒකත් දානවනේ පින්වතුනි ඩස්බින් එකට. දැන් ගෙදර 6 දෙනෙක් ඉන්නවනම් හාල් කිලෝ එකක් ඇතිනේ 6 දෙනාට. ඇත්තටම 6 දෙනෙක් ඉන්න ගෙදරක 10කට විතර උයනව නේද? ඕක අපි හිතන්නේ. කෑම විසි කරන්න අපේ දරුවට කියලා දුන්නේ කවුද? අපි. අපේ නායක හාමුදුරුවෝ හරි අමුතු දෙයක් කරනවනේ. දානශාලාවේ දැන් 50ක් දානේ වළඳ ඉන්නවා. සමහර පොඩි හාමුදුරුවෝ බෙදාගෙන වළඳ ගන්න බැරි වුණාම මෙහෙම අතින් වහගෙන අර ඩස්බින් එකට මෙහෙම පිය දානවා. නායකහරු දවසක් කිව්වා පුතේ කෑම විසි කරන්න එපා කියලා කිව්වා. එච්චරයි කිව්වේ. ඒකල නායක හාමුදුරුවෝ ඩස්බින් එක ළඟට අරන් ආපුවාම අර මිරිස් කෑල්ල එහෙම නැත්නම් මාළු කටුව ඉතුරු වෙච්ච එක කොහොමද දන්නවද දාන්නේ? පිඟාන මේසුර තියෙද්දි මෙන්න මෙහෙම අරගෙන මෙහෙම දානවා. දැන් ඉතින් අර හොරෙන් මෙහෙම දාන කට්ටියට එහෙම දාන්න බෑ නේද? නායක හාමුදුරුවෝම දානවනම් අපිට සිද්ධ වෙනවා එහෙම දාන්න. ඉතින් අපි එදා ඉඳන් පුරුදු වුණා කලබනාකරණය. පස්සේ හොයලා බලනකොට මේක ඇඟටත් හොඳයි. ලෙඩ රෝගවල අඩු කරගන්න බෙහෙත් බොන්න කලින් කැම පිඟාන ගැන හිතුවනම් හරි. නේ? මම දවසක් මෙහි ඇවිල්ලා බණකටත් කිව්වා මිනිස්සු කන්න නැතුව විනාඩියකට 6 දෙනෙක් මැරෙනවලු. පස්සේ මේ ළඟකදී හොයලා බැලින්න කාල වැඩි වෙලා මැරෙන ප්‍රමාණය විනාඩියකට වැඩි. මොකද මේ? දියවැඩියාව, කොලෙස්ටරෝල්, ෆැටි ලිවර්, අදිරුධිර පීඩනය බැලින්නම් අරක හොඳයි. මෙතන ඉන්න කට්ටියගෙන් මං ඇහුවොතින් කී දෙනෙකුට දියවැඩියාව තියෙනවද කියලා අත උස්සන්න කියලා මම හිතනවා 175ක් විතර අත උස්සයි. ඒ ඉතුරු 25 මෙන්න මේ කට්ටිය. මෙයාලට තාම නැහැ. අපි මේ කට්ටියට කියලා දෙමු මේක හදාගන්න නැතුව ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා. ආහාරයේ උදරයේ යතෝ තමන්ගේ කුසේ ප්‍රමාණය දැනගෙන අනුභව කරන්න. දැන් අපේ පන්සලේ මම ඉන්න පන්සලේ මං විතරනේ ඉන්නේ. අපේ දායකයන්ට මම කියනවා ඉන්නේ එක්කෙනයි එක්කෙනෙක්ට ගේන්න. ගේනවනේ පින්වතුනි 5කට විතර. ඒ මදිවට ඒ ඔක්කොම බෙදන්නත් හදනවා පාත්‍රයට. මම පස්සේ යෝජනාවක් කරා මම දානේ වළඳන්නේ දායකයෝ බලන් ඉදි නෙමෙයි. ඔය ඇත්ත දාන පිළිගන්නලා යන්න මං දානේ වළඳන්න. සමහර දවස්වලට මං හරි වැඩක් කරනවනේ පින්වතුනි. දවල් දානේ තියෙන ඇත්තන්ට මං කෝල් එකක් දීලා කියනවා මට මේ අද දවල් දානේ අවශ්‍ය වෙන්නේ නැහැ. සතියකට 2-3 පාරක් මං එහෙම කරනවා. දානේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කියනවා.
ඉතින් හේතුවක් ඇහුවොතින් පිරිවෙනට වඩිනවා කියලා කියන එක බොරුවක් නෙමෙයිනේ. පිරිවෙනට වඩිනවනේ. පිරිවෙනට වඩිනවා කියලා කියනවා. ඇහුවේ නැති වුණොතින් එහෙමම තියෙන්න හරි. මොකෝ මේ උදේ දානේ හම්බ වෙනවා. ඒ ටික තියාගෙන මං දවල් වෙන්න තමයි වළඳන්නේ. ඉතින් මම පස්සේ ඉගෙන ගත්තා බුදුහාමුදුරන්ගේ ජීවිත කතාවෙත් තියෙන ඕකමනේ පිංගුතුනි. බලන්නකෝ. පාත්‍ර චීවර අරගෙන උන්වහන්සේ තමන් වහන්සේගේ සුගන්ධ කුටියෙන් නික්මෙන්නේ පාන්දර. පිණ්ඩපාතේ වැඩලා ඉර අවරට හැරෙන්න කලින් තමයි උන්වහන්සේ වළඳන්නේ. ඊට පස්සේ හැන්දෑවට දායකයෝ අරන් එන අෂ්ටපාන ටිකක් මොනවා හරි වළඳලා පසුව දාය පිණ්ඩපාතේ වඩිනකන් ආයි වළඳන්නේ නැහනේ. කොසල් රජුරවන්ට දවසක් කොසල් රජුරෝ බුදුහාමුදුරෝ ඉස්සරහට ඇවිල්ලා ඈලි මෑලි වෙවි කට ඇර ඉන්නවා. මොකද මේ බුදුහාමුදුරෝ ඇහුවා. අනේ බුදුහාමුදුරනේ කාල වැඩිනේ. චිත්‍ර වලින් දැකලා ඇති කොසල් රජුරවන්ගේ තරම. කලගෙඩි 7-8ක් එකතු කරාම වගේ බඩක් තිබුණා. ඉතින් මේ දවසක් කොසල් රජුරවන්ට ලැජ්ජ හිතෙන්න බුදුහාමුදුරු ගාතාවක් සඳහන් කළා. ලැජ්ජාවටපත් වුණු රජතුමා එතන හිටපු කොල්ලෙකුට කතා කරලා කිව්වා මං උඹට කහවණු දෙනවා. මං කෑම පිඟාන අතට ගන්නකොටම මේ ගාතාවන්ට මතක් කරලා දෙනවා. මතක් කරා. අන්න බුදුහාමුදුරු ඩයට් ප්ලෑන් එකක් කියලා දුන්න රජුරවන්ට. රජතුමා අවසාන කාලේ උසට සරිලන මහතත් මහසට සරිලන උසත් හිමි තැනැත්තෙක් නිරෝගී පුද්ගලෙක් විදියට ජීවිතේ ගත කළයි කියලායි සඳහන් වෙන්නේ. ඒ හින්දා අපේ ඇත්තෝ ආහාරයේ උදරයේ යතෝ තමන්ගේ කුස ප්‍රමාණයට අනුභව කරන්න. එහෙමයි කියලා මෙතෙන්ට එනකම් පිරෙන කන්නේ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. වතුර ටිකක් බොන්නත් ඉඩ තියාගන්න. හුස්ම ගන්නත් ඉඩ තියාගන්න. දැන් බලන්නකෝ දන්සල් තියෙන කාලෙට. අනේ මං කල්පනා කරනවා මේ අපේ මිනිස්සුන්ගේ බඩවල් හදලා තියෙන්නේ රබර් වලින්ද කියලා මං කල්පනා කර කර යනවා සමහරක් වෙලාවට. ඒ බණවල් වලට යනකොට දිගට දන්සල් වල පොලිමේ ඉන්නවා. අරහන්දියේ බත් දන්සල ගියා. ඊළඟ හන්දියේ පාන් දන්සල සීනි සම්බල් එක්ක ගියා. ඊළඟ හන්දියේ අයිස්ක්‍රීම් දන්සල ගියා. මෙන්න ඒ පාර හයිලන්ඩ් එකෙන් ඇවිල්ලා යෝගට් බෙදනවා. ගියා. මෙන්න අවශ්‍ය වෙනකොට බීම බෙදනවා. ගියා. ගෙදර එනකොට ගොජ ගොජ ගාලා Tamanටම සද්දය ඇහෙනවා මෙන්න මේ හරිය. අනේ හැබැයිටම මේ බඩවල් වල මොනවද දන්නේ තියෙන්නේ කියලා මට හිතෙන වෙලාවල් තියෙනවා. එකම හේතුව මනස පිරෙන්නේ නැහනේ. මනස පිරෙන්නේ නැහැ. ලංකාව තරම් දන් දෙන රටක් මේ ලෝකේ තවත් නැහැ. ඒක හොඳයි. දිනතරම කන්න ඕනේ කියලා නැහැ. ඒ හින්දා පින්වතුනි මේක විහිළුවට ගන්න එපා. මේක හොඳට හිතට ගන්න. මගේ අද බණේ මාතෘකාවල් ටිකෙන් ප්‍රධානම අරමුණ වෙන්නේ මෙන්න මේ ටික. කාය ගුත්තෝ කයින් සංවර වෙන්න, වචී ගුත්තෝ වචනයෙන් සංවර වෙන්න. ඔක්කොම ප්‍රශ්න ඔය හින්දා. ආහාරය උදරේ යතෝ නිරෝගීමත් වෙන්න. නිරෝගීමත් නැතුව වෙන මොනවත් කරන්න බෑනේ. නිරෝගීකම නැතුව මොකද්ද කරන්න පුළුවන්? ඔබ ලෙඩෙක් නම් භාවනා කරන්න පුළුවන්ද? අනේ ආඳුනේ නිින්ද යනෝ බෙහෙත් බීලා. ඇත්ත. ඇත්ත. නිරෝගී වෙන්න. ඒ හින්දා ආහාරයේ උදරේ යතෝ කියන එකත් ඔන්න මතක තියාගන්න. මේ ටික කිව්වට පස්සේදී කසී භාරද්වාජට අමුතු පැහැදීමක් ඇති වුණා. අනේ බුදුහාඳුරනේ ඔබ වහන්සේ හොඳට කියලා දුන්නනේ. මෙන්න ඒ වෙනුවෙන් කිරිබත් ටිකක් මගෙන්. හරියට අර කුඹුරේ වැඩ කරපු කට්ටියට වැටුප් ගෙවන්න වගේ මෙයයි බුදුහාමුදුරන්ගේ පාත්‍රයට කිරිබත් තියන්න හදනවා. එතෙන්දී බුදුරජාණන් සඳහන් කරනවා ගාථාභ්‍යගේ නම් මේ අභෝජනීය සම්පසජම් බ්‍රාහ්මණනේ සදම්මෝ.
ගාථා කියලා අනුභව කරන එක අපේ ශ්‍රමණ සාරූපයට ගැලපෙන එකක් නෙමෙයි. ඒ හින්දා නම් ওই කිරිබත් ටික දෙන්නේ ඕක අනුභව කරන සුදුසු කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඕක ගිහින් දාන්න අප්පානකේ වවුදකේ ඕපිලාපේසි. සතෙක්වත් නැති ප්‍රාණීන් නැති ජලයට දමන්න ගිහිල්ලා. කසීභාරද්වාජ බය වෙලා ගිහින් දැම්මා. මාළු වෙක්වත් නැති ජලයේ තියෙන තැනකට දැම්මා. අතකෝ පායාසෝ උදකේ පක්කිත්තෝ චිච්චිටායති චිටිචිටායති සන්දුපායති සම්පදුපායති. බොහොම ලස්සනට කියලා තියෙනවා මේ සූත්‍රේ. මේ ඒක ගැන තේරුම් කළ දෙන්න කලින් මම කියන්නම්කො මෙහෙම එකක්. දැන් ඔන්න ඔබ මෙතන ඉන්නෝ. ඉන්නකොට එකපාරටම අර විහාරගෙයි ලයිට් එකපාරටම නිවිල යනවා. එතන ඉන්න කෙනෙක්ගෙන් අහනවා කොහොමද ඒ නිමුනේ කියලා. මෙන්න එකපාරටම මීටර බොක්ස් එක ළඟින් ගින්නක් පිට වුණා. චිටි ගාලා ගිනි පිට වුණා. සන්දුපායද සම්පදූපායද. ඊට පස්සේ දුමක් දැම්මා. විහාර ලයිට් එක නිවිල ගියා. බලන්න පින්වතුනේ වචන පාලියෙන් නේද අපේ භාෂාවට ඇවිල්ලා තියෙන්නේ. අර කිරිබත් ටික වතුරට දැම්මහම චිච්චිතාටි චිටිචිතායති. චිටි ගාලා දුන් දාන පටන් ගත්තා. සන්දුපායති සම්පදූපායති දුන් දාන පටන් ගත්තා. දෙවෙනි වතාවේ ඊළඟ කිරිබත් කැටෙක් දැම්මා. ඒ වෙලාවෙත් චිච්චිතායති චිටිචිතායති. සන්දුපායති සම්පදූපායති. අන්තිමේදී කසී භාරද්වාජ සත්‍ය අවබෝධ කරගත්ත පින්වතුනි. ලබෙය්‍යා මහං බෝතෝ ගෝතමස් සංතිකේ පබ්බජ්ජං ලබෙය්‍ය උපසම්පදන්ති. මම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදාව ලැබමු කියලා උත්කුටිකයෙන් ඉඳගෙන ඉල්ලුවා පැවිද්ද. ඉතින් එහෙමයි කසී භාරද්වාජ මහරහතන් වහන්සේ මේ ශාසනයට දායාද වුණේ. ඉතින් අද මම ඔබට දායාද කළේ කාරණා 3යි. මතක තියාගන්න අමාරුනේ ගොඩක් ඒවා. 1 කායගුත්තෝ කයින් සංවර වෙන්න. 2 වචීගුත්තෝ වචනෙන් සංවර වෙන්න. 3 ආහාරයේ උදරේ යතෝ ආහාරයෙන් සංවර වෙන්න. මාළුව නැහින්නේ කටින්දලුනේ. ඒ හින්දා කට පරිස්සම් කරගෙන වැඩ කරගත්තොත් හොඳයි. ඉතින් මේ කාරණා ටික ඔබේ හදවතේ ගැඹුරුම තැන තියලා මම මේ ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. නැත්තම් මට කිවිසුම් යන්න පටන් ගන්නවා. පිනි බහැපු හින්දා නන් නෙමෙයි. හේතුව මොකද්ද කියලා කියන්නේ නැහැ. වෙලාවත් දැන් 8:00යි. පය 1:00ක් විතර දැන් ආමුදුරෝ කියලා. වෙලාව ගියා දැනුණාද කියලාත් මට හිතා ගන්න බෑ. මොකද අපේ ඇත්තෝ කවුරුත් නිදි කිරුවේ නන්නේ. හොඳයි. ඉතින් එහෙමනම් අපේ පින්වතුන්ට අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට සුමන හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන් වහන්සේලාට මේ දායකත්වයේ දරපු හැම දිනාටම උතුම් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේම වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණය කරලා ධර්ම දානමය කුසල ක්‍රියාව පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරගත්තා. ඒ කුසලානිසංස බලය පුණ්‍ය බල මහිමය දෙවියන්ට අනුමෝදන් කළා. ඒ වගේම මෙම විහාරගණේ වැඩ සිට අපවත් වී වදාළ සියලු මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට ඒ වගේම මෙම විහාරස්ථානයේ දායකත්වයේ උසලමින් කටයුතු සිද්ධ කරලා මිය පරලොව ගිය යම් කෙනෙක් ඉන්නවනම් ඒ සියලුම දායක මූලික කාරකාදී පින්වත් හැමදෙනාටම මේ උතුම් කුසලානිසංස බලය අනුමෝදන් වෙත්වා. දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා. උතුම් නිවනින් සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. ඒ වගේම මේ විහාරස්ථානයේ වෙනුවෙන් කැප වෙලා උරදුන්න දායක මහත්තයෙක්ගේ 88 වෙනි ජන්මදිනය කියලා සඳහන් වුණා. මගේ මතකයේ හැටියට නම් ඒ සිරිපාල මහත්මයා නේද? සිරිසේන මහත්මයා. ප්‍රභාත් මහත්මයාගේ තාත්තා. හරි. මගේ මතකයේ හොඳයි ඒ කියන්නේ. ප්‍රභාත් මහත්මයාගේ තාත්තා. අපි එතුමා ඇතුළු ඔය ඇත්තන් හැම දිනාටම මහා සංඝරත්නයට අපි ආශිර්වාද කළා.
අපේ දායක මූලිකාරකාදීන් හැම දිනාටම මේ වගේම මේ බෝසත් දුවා දරුවන් හැම දිනාටම දෙවියන් දෙවිය ආශිර්වාදේ වේවා, තුන්රුවනේ අනන්ත ආශිර්වාදේ වේවා. කරන කියන අධ්‍යයන අනධ්‍යයන කටයුතු දරුවන්ගේ, ඒ වගේම ඇත්තන් කරන කියන රැකී ආරක්ෂාදී කටයුතු, ඒ වගේම ගොවිතැන්පත් කටයුතු, ව්‍යාපාරාදී කටයුතු සියල්ලක්ම සරප්‍රකාරයෙන් සාර්ථකව සිද්ධ කරගන්නට වාසනාව ශක්තිය උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. අවසන වශයෙන් ඔබ අප හැම දිනාටමත් දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් ජාත්‍යාදී සංසාර දුකින් නිදහස ලබන අතිඋතුම් අමා මහ නිර්වාණ ශාන්තියෙන් සියලු සැනසෙලුදා වෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරලා පින්වත් හැම දිනාම ඔහොම වන්දනා කරන්න පුංචි කවියක් කියලා ආශිර්වාද සිද්ධ කරලා මේ ධර්ම දේශනාව නිමාවටපත් කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ. වියන් ඉතින් අපේ පිංගුතුන් කැමති හින්දා අමාරුවෙන් නමුත් මම මේ කවි කිහිපයක් කියලා ආශිර්වාද සිද්ධ කරනවා. හැමදෙනාම මේ කවි පද අවසානයේ සාදුනාද පවත්වන්නට ඕන. උතුම් බුදු බණ නිරන්තරයෙන් දිසූ දලදා සමිඳු සරණයි නුවන් සනහන කැලණි මිව් ගුණ සෑරදුන් සිළුමිනෙහි සරණයි සමන්ගිරි හිස පහන් කරමින් තැබූ මුනිසිරි පතුලේ සරණයි නිවන් දක්නා ජාති දක්වා ඔබ සැමට තුනුරුවනේ සරණයි උදාවන හිරෝ සැඟව ගොස් යලි නැගින තුරු බුදු හිමිගේ සරණයි හදාගත්ගේ පැලට දරුමුණු බුරන් හට දම්රුවනි සරණයි නිදාගෙන යලි අවදිවන තුරු උතුම් මහා සංඝ රුවනි සරණයි සදා කාලෙන් සදා කාලෙට ඔබ සැමට තුනු රුවනි සරණයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු හැම දිනාටම තෙරුවන් සරණ වේවා.